මගේ සෝසමල් කොහොමද ඔයාලට හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්නව නේද? මේක මගේ ෆස්ට් vlog එක. මං ඉන්නේ ඩුබායි වල. ඉතින් අද මං ඔයාලට ගෙනාව shopping vlog එකක්. හරි, ඔන්න අද යන්නේ අපි සාද සයිඩ් එකේ තියෙන day to day එකට. ගෙදරට බඩු වගේක් ගන්නයි තමයි යන්නේ. මේක අපි ඇවිදගෙන තමයි ගියේ. මොකද එහෙ පරිසරය මාරම ලස්සනයි. මං හරිම ආසයි. ඉතින් අපි ඇවිදගෙනම තමයි ගියේ. මේ ඊට පස්සේ අපි ඔන්න day to day එකටම ආවා. මේක තමයි day to day එක. මේකේ නැති දෙයක් නෑ ළමයි, ඔක්කොම තියෙනවා. මම චුටි චුටි ක්ලිප්ස් වගේක් ගත්තා. මේ අපේ නංගි මෙතන කියන්නේ එයා මේ ඇඳුම ගත්තලු. එයා හරිම ආසයිලු එකට. පේනවනේ මූණේ hinaවෙන්න. එයා හරිම ආසාවෙන් තමයි ඔක වටේම ඇවිදිනවා. එයාට ඇඳුම් දෙකකුත් අරගෙන, අම්මිට ඇඳුම් වගේකුත් අරගෙන, අපි වෙන කිසිම දෙයක් ගත්තේ නෑ. ඇඳුම් තමයි day to day එකට ගිහලා ගත්තේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙතන අපි ෂුට්ටක් කන්න ආවේ. ඒකේ පොඩි ක්ලිප්ස් තමයි ගත්තේ. හරි, ඔන්න අපි දැන් ඉන්නේ ලුලු එකේ. ලුලු එකේ සයිඩ් එකෙන් තමයි ඒකේ පරිපෙලක් තියෙනවා. ඒක බහැලා තමයි පල්ලෙහාට යන්න ඕනේ. අනිත් සයිඩ් එකේ day to day එකට යන්න. දැන් අපි මේ ලෑස්ති වෙන අනිත් සයිඩ් එකේ day to day එකට යන්න. ඇතුළට ආවා. මේ ස්ටෙයාර් එකේ නගින්න ලුලු එක ඇතුලේ බඩු ගන්න නෙමෙයි. ඉතින් අපි ලුලු ස්ටේකේස් එක නැගලා අපි යනවා ඩුබායි සයිඩ් එකේ තියෙන day to day එකට. දැන් අපි ඒකට යන්. දැන් මං ගියේ සාජා සයිඩ් එකේ day to day එකට. මම ඔයාලට විස්තර කියන්න. අපි යන්නේ දැන් ඩුබායි සයිඩ් එකේ day to day. අපි එහෙම බලමු. ඉතින් ළමයි මේ අපි ඉන්නේ පොඩි කඩේක. ඉතින් ඒකට ඇඳුම් වගේ ගන්නව ඒත් සෙට් නෑ. ඉතින් අපි එහෙමම ගියා. අපි මේ යන ගමන් ඉන්නේ day to day. ඩුබායි සයිඩ් එකේ day to day එකට. තාමත් යනවා. මට ඇත්තටම කිව්වොත් ඇවිදලම එපා වෙලා තිබුණේ. මොනා කරන්නද යන්න එපැයි. A few moments later. ඔන්න ඉතින් ඇවිදලම ආවා day to day එකට. මේ දවස්වල හැලෝවින් එනවනේ. ඉතින් මේක පුදුම විදියට සරසලා තිබ්බ හැලෝවින් වලට. මට ඒ කොටස ගන්න බැරි වුණා. මොකද මේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. නැත්තම් මේවා කිව්වොත් මම හොරෙන් ක්ලිප්ස් වගේක් ගත්තා. අපි බලමුකෝ. ළමයි මම දැක්ක අතුරටම යද්දි මේ රෝස් මල්ලුයි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ළමයි මේවා පුදුම ලස්සනයි. මං ඒකිනුත් එකක් ගත්තා. ඉතින් තව අපි ගුලාබ් ජාමුන් ගත්තා. තව මේ චියා සීඩ් වලින් හදපු බීම් එකක්. මේක මං අදමයි දැක්කේ. ඉතින් ඒක try කරා. මේක chocolate box එකක්. ඒක normally හම්බුන එකක්. ඉතින් ඒකත් ගත්තා. මේ අපි දෙන්න කියව යන්නේ මේකේ හැදෙන පිස්සු හැදෙන බඩු ටිකක් තියෙන්නේ.
ඇත්තටම ගොඩක් බඩු ගත්තා. මේ ඩේට් එකකින් තමයි මම ඩෙනිමක් ගත්තා guys. මම ඩෙනිම ෆොටෝ එකක් හරි දාන්නම්. ඩෙනිම ක්ලිප්ස් එකක් ගන්න බැරි වුණා. මොකද එතන මාරම සෙනග ගිහින් ගන්න බැරි වුණා ඇත්තම කිව්වොත්. මේ මම වීඩියෝ කරන්නේ ඇත්තටම හොරෙන් කවුරුත් නැති තැනක වීඩියෝ කරන්නේ. ඒ වුණාට මේකේ බඩු පෙන්නන්න ගියොත් එහෙනම් මට පැය දෙකක් විතර වීඩියෝ එක අදින්න වෙනවා. ඒ හින්දා තමයි මම බඩුවත් පෙන්නන්නේ නැත්තේ. මාරම බඩු ලස්සන අයිටම්ස් ගොඩක් තියෙනවා. මම මේ ප්‍රොමෝෂන් එකක්වත් එහෙම නෙමෙයි. මේක මාරම ලස්සනයි. ඔයාලත් ඩුබායි ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න ඕන තැන තමයි ඩේ ටු ඩේ කියන්නේ. මාරම ලස්සනයි. මම තව මාල වගේක් බැලුවා. මෙන්න මේකේ රෝස පාට එක තියෙනවානේ. දැන් මම මෙතන පෙන්නන මේ රෝස පාට මාලේ මම ගත්තා දුඹුරු පාට එක. ඒක පුදුම ලස්සනයි. මම ඒකෙත් ෆොටෝ එකක් ඕනනම් ඔයාලට දාන්නම්. පුදුම ලස්සන. ඔන්න ළමයි ඉතින් ඇවිදලාම මහන්සි හින්දා අදට මෙතනින් shopping vlog එක ඉවරයි. අපි හෙට මොකද වෙන්නේ කියලා බලමු. Good morning guys. ඉතින් ඔන්න දෙවනි දවසේ vlog එක තමයි මේ. මේ අපි යන්නේ නෙස්ට් එකට. සුපර් මාකට් එකක් ඩුබායි වල තියෙන. මේකේ ළමයි අපිට හෙල්ලෙන්නවත් බැරි තරම් සෙනග. මොකද යාළගේ 3rd year anniversary එක හින්දා offers කියන්නේ වැහි වැහැලා 70% discount උත් තිබ්බා. මම නම් දන්නේ පුදුම සෙනගක්. ඔයාලා හිතාගන්න trolleys නැති වෙන්න තරම් අපිට සෙනග හිටියා. මට මේක ඇතුලේ වීඩියෝ කරගන්න තියා මට ෆෝන් එක එළියට ගන්නවත් බැරි තරම් සෙනග. ඉතින් මම වීඩියෝ කරේ චුට්ටි ක්ලිප්ස් තමයි ගත්තේ. අපි ගත්ත බඩු නම් මම ගත්තේ නෑ. මම අම්මික ෆොටෝ එකක් ගහනවා. අම්මි තමයි මගේ හොඳම යාළුවා. ඉතින් ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ බඩුත් අරගෙන. පුදුම සෙනගක් තමයි. ඉතින් අපි ටක් ගාලා බඩු ටිකක් අරගත්තා. ඔෆර්ස් උත් ගොඩක් තිබ්බා. අපි බඩු අරගෙන ඔන්න ඉතින් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර ගිහින් අපි බඩු ටික පෙන්නනවා. A few moments later. ඉතින් ළමයි ඔන්න මේ තමයි අපි ගත්ත බඩු ටික. ඔන්න මම මුලින්ම වොච් එකක් ගත්තා. වොච් එක අරගත්තා. මේක ටච් වොච් එකක්. මේක දිරම් 5ක් විතර තමයි උනේ. අනික මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් මේ මෙතන මම අපි ගත්ත බඩු වලින් කාලක්වත් නැහැ. මොකද මට වීඩියෝ කරගන්න දවස් නැහැ. මම වොච් එකක් ගත්තා. එතන තව මම ඉයර්ෆෝන්ස් දෙකක් ගත්තා. මේක වයර්ලස් ඉයර්ෆෝන්ස් දෙකක්. මේක දිරම් 10ක් විතර නා. ඉතින් මම මේකත් ගත්තා. මේක මාරම ප්‍රයෝජනවත්. ගොඩක් දුක්කින් ද මේක මම මේව කරගන්න කනෙක්ට් කරගන්න. ඉතින් මේකට වොරන්ටි තියෙන අවුරුද්දක්. මාරම අමාරුවෙන් තමයි මම මේක කනෙක්ට් කරගත්තේ. ඉතින් මාරම ආසාවෙන් ඒ වගේම ගත්තා. ඒක මාරම ප්‍රයෝජනවත් ඉතින්. ඔයාලන් සමග තියෙන මම අද තමයි ගත්තේ. ඉතින් මේකත් අරගෙන මේ මෙතන වැඩි බඩු නැහැ. ඇත්තම කිව්වොත් ගොඩක්ම නැහැ. තියෙන්නෙම මම අර විශේෂයෙන් පෙන්වන්න ඕනේ කියපු දේවල් ටික විතරයි. ඉතින් මේ මම තව පර්ෆියුම් එකකුත් ගත්තා. මේ පර්ෆියුම් එක උනේ කීයද කියලා මට හරියට මතක නැහැ. අතන මේ පර්ෆියුම් එකත් මම ගත්තා. මේක මාරම සුවඳයි. ඒක සුවඳ ටෙස්ට් කරලා තමයි මම ගත්තේ. ඒකත් ගත්තා. එතකොට මේ තමයි මං ආසම දේ පළතුරු වට්ටිය. ඉතින් මේකේ දෙලුම් තියෙනවා. ඒ වගේම ඇපල්, ඒ වගේම දොඩම්, කෙසෙල්, පෙයාස්, පේර පවා තියෙනවා. පේර මං දැම්මේ නැහැ. ඉතින් මං ගොඩාක් ආසාවෙන් තමයි මං කන එක තමයි ගොඩක්ම ආසාවෙන් කරන්නේ. ඉතින් මේ ටිකත් අපිම ගත්තා. මේ අර නෙස්ටෝ එකෙන්ම තමයි ගත්තේ. ඒවල ෆස්ට් ගොඩක් දාලා තිබ්බා. ඉතින් ඒකත් අරගෙන මම ගත්තා ස්පොන්ජ් 4ක්. මේක අර මේකප් දාන ස්පොන්ජ් 4ක්. මේ 4ටම ගියේ දිරම් 5ක්ද කොහෙද? ඉතින් මේක හරිම ලාභයි අඩුවට තිබ්බ හින්දා මං ගත්තේ. හරිම හොඳයි. ඒක හරිම ප්‍රයෝජනවත්. ඉතින් ඊළඟට මම මේ චියා ඇට දාපු බීම දෙකක් ගත්තා. ඉතින් මේක මම කලින් try කරලා තිබ්බේ නෑ අතන කිව්වොත්. මේක ස්ට්‍රෝබෙරි එකයි ලයිම් එකයි. ඒක ලයිම් එක තමයි ගොඩක්ම රහා. ඉතින් මම මේක ගත්තා. අපේ නංගිට ස්ට්‍රෝබෙරි එක දීලා. එහෙම තමයි. ඊළඟට මම ගත්තා මේක මේ මොනවාද පොඩි ඩියෝඩරන්ට් එකයි ඔරික්ලොන් එකයි. මේක ටෙස්ට් කරලා ගත්තේ මම චූටි දෙයකට. ඉතින් මම මේක දාන්න හිතුවා. තව මේක කේක් එකක්. මේක බටර් කේක් එකක්. මේක මාරම රසයි ළමයි. මාරම රසයි. ඒකයි මම මේකත් දැම්මේ. ඊළඟට විශේෂම දේ මේක තමයි මං ආසාවෙන්ම ගත්ත දේ ක්ලොක් එක ගෙදරට. මේක උනේ දිරම් 5යි අත්තම කිව්වොත්. මේක මාරම ලස්සනයි. ඊළඟට මම මේ කොම්ප්ලෑන් එක ගත්තා. මේක මම try කරලා තිබ්බෙම නැති තරම්. ඉතින් මේකෙන් වැනිලා එකකුත් ගත්තා, චොක්ලට් එකකුත් ගත්තා. මම චොක්ලට් එක නම් බීලා බලුවා. වැනිලා එක බීලා බැලුවේ නැහැ.
ඉතින් ළමයි මේක මගේ ෆස්ට් vlog එකනේ. ගොඩක් අඩුපාඩු ඇති. ඉතින් මට සමා වෙන්නම කියලා මම ඉල්ලනවා.